ආයුබෝවන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. පෑන් පිදීමේ ආනිසංස මොනවාද? පෑන් පූජා කරන එක ඊටාම සුළු දෙයක් කියලානේ හිතෙන්නේ. ඉතින් මෙන්න මේ පෑන් පිදීමේ ආනිසංස ගැන ආපදාන පාළියේ මෙන්න මෙහෙම කතාවක් සඳහන් වෙනවා. මීට කල්ප 91කට ඉස්සර බන්දුමතී කියලා නගරයක් තිබුණා. මෙන්න මේ නගරේ ජීවත් වුණා කාන්තාවක්. ඉතින් මෙයා ජීවත් වුණේ වතුර ඇදලා දීලා. මුදල් උපයලා තමයි මෙයා ජීවත් වුණේ. එයා හරිම දුගී කාන්තාවක්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියා. ඒ වගේම මහා සංඝරත්නයත් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේලා, මහා සංඝරත්නය, මහා රහතන් වහන්සේලා වැඩ හිටියට එයාට දන් දෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. දන් දෙන්න තරම් වත්කමක් ඇයට තිබුණේ නැහැ. මොකද අය එතරම්ම දුගී කාන්තාවක්. ඒ නිසා මෙයා කරපු වැඩේ තමයි මෙයා ශ්‍රද්ධාවන්ත සිතින් විහාරස්ථානයේ පෑන් තිබ්බලා තිබ්බා. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාවන්ත සිතින් විහාරස්ථානයේ පෑන් තිබ්බට පස්සේ එයා ඒ පෑන් පිදීමේ පිනෙන් මරණින් මත්තේ තව්තිසා දිව්‍ය ලෝකෙ ඉපදුණා. තව්තිසා දිව්‍ය ලෝකෙ ඉපදුනේ මෙන්න මේ පෑන් පිදීමේ පින නිසා. ඉතින් පෑන් පිදීමේ පින නිසා තව්තිසා දිව්‍ය ලෝකේ මෙයාටම කියලා දෙව් විමනක් පහළ වුණා. මෙන්න මේ දෙව් විමනේ දහසක් දෙවගණන්ට මෙයා ප්‍රදාන වුණා. මෙයා ආයුෂයෙන්, රූපයෙන්, සැපයෙන්, පිරිවරින්, ඒ වගේම ආධිපත්‍යයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් කියන කරුණු 10කින් මෙයා පෑන් පිදීමේ පින නිසා අනිත් දෙවගණන්ට වඩා උසස් වුණා. ඒ පෑන් පිදීමේ ආනිසංස වලින්ම මතු සසරේ මෙයා 50 වාරයක් දෙව් රජුන්ගේ මෙහෙසිය වෙලා ඉපදුණා. 20 වාරයක් ශක්තිති රජවරුන්ගේ මෙහෙසිය වෙලා ඉපදුණා. 91 කල්පයක් තිස්සෙම මෙයා ඒ පින නිසා දෙවියන්ගෙත් මනුස්සයන්ගෙත් අතර විතරමයි ඉපදුනේ. 91 කල්පයක් තිස්සේ දෙවියන්ගෙත් මනුස්සයන්ගෙත් අතර විතරක් ඉපදෙනවා කියන්නේ සෑහෙන්නම පිනක් තියෙන්න ඕන දෙයක්. ඉතින් මේ පිනට හේතුව තමයි දෙන්න දෙයක් නැති නිසා පෑන් පූජා කරපු එක. අහසේ වුණත්, කඳු මුදුනේ වුණත් මොන තැනක හිටියත් මෙයාට පෑන් අවශ්‍ය වුණොත් එයාට පෑන් ලැබුණා. කිසිම උත්සාහයකින් තොරව මෙයාට පෑන් ලැබුණා. ඒ පෑන් පූජා කරපු පිනේ. මෙයාගේ ශරීරය කිසිම වෙලාවක උෂ්ණත්වයෙන් පීඩා විඳින්නේ නැහැ. 91 කල්පයක් දෙවියන් මිනිසුන් අතර ඉපදිලා බුදුසසුනේ පැවිදි වෙලා රහත් වුණා. බුදුසසුනේ උදකදායිකා තේරී යන නමින් ප්‍රසිද්ධ වුණා. ඉතින් අද කාලේ මට දෙන්න දෙයක් නැහැ, මට මේවා නැහැ, දන් දෙන්න තරම් මට කිසි දෙයක් නැහැ කියලා හිත ඉන්න අයට ඉතින් මේ ඉන්නේ වතුර ඇදලා දීලා ජීවත් වෙච්ච සෑහෙන අසරණ කාන්තාවක්. ඉතින් මෙයා දන් දුන්නේ පෑන්. ඉතින් පෑන් දන් දීපු පිනෙන් තමයි මෙයාට 91 කල්පයක්ම සුගතිගාමි වෙන්නත් ඊට පස්සේ රහත් වෙලා නිවන් අවබෝධ කරගන්නත් හේතු වුණේ. ඉතින් මේ වගේම වැටකොළු මල් 4ක් දන් දීලා දිව්‍ය ලෝකෙ ගියපු අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා පිනේ පොඩි බවකුත් ලොකු බවකුත් නැහැ. ඉතින් ඒ නිසා Tamanට දෙන්න තියෙන්නේ මොකද්ද? ඒක දන් දෙන්න. හැබැයි ශ්‍රද්ධාවන්ත සිතින්.